වයින් සොමිලිය කෙනෙක් කියලා කියන්නේ කස්ටමකින් වයින් ඕඩ එකක් කරගෙන බොට්ල එක යාලට සර්ව් කරන කෙනෙක් විතරද. ඇත්තටම කවුද වයින් සොමිලිය කෙනෙක් කියලා කියන්නේ. මොනවද අපිට අවශ්‍ය කරන ස්කිල්ස්. ඒවගේම තම අපට යනිවසිට ඩිග්‍රිස් තියන්න ඕනද මේ සොමිලිය කෙනෙක් විදිහට මේ හොස්පිටල්ට ඉන්ඩස්ට්‍රිගේ ෆුඩ ඇම්බරේජ් ඩිපාර්ට්මන්ට් එක වැඩ කරන්න. දැනට ලෝකෙ තියෙන ප්‍රධානම ලීඩිංම වයින් කෝසස් පලටෆෝම්ස් මොනවද සහ ඒවගේ තියෙන ප්‍රධාන වෙනස්කම් මොනවද. අපිට සොමිලිය කෙනෙක් වෙලා ඉන්ටර්නශනල් කැරිය එක කදාගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක් ගැනම තම අද වීඩියෝකෙදි මම කතා කරන්න යන්නේ පහුගිය අවුරුදු 10ක මගේම එක්ස්පීරියන්ස් එකෙන් මම ඉගෙන ගත්ත දේවල් වලින් මම කරපු කෝසස් වලින් ගත්ත සාරාංශයක් විදිහට තමයි මේ වීඩියෝ එක මම කරන්න යන්නේ. ඉතින් ඔයාලා දැනට හොස්පිටල් ඉන්ඩස්ට්‍රි එකේ මේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන කෙනෙක් නම් ලෝකයේ තියෙන ලීඩින් ලක්සරි ප්‍රොපර්ටිස් ලක්සරි හොටල් බ්‍රෑන්ඩ්ස් වල වැඩ කරන්න කැරිය එක හදාගන්න කැමති කෙනෙක් නම් ඒ වගේම තමා හොටල් ඉන්ඩස්ට්‍රියකට අලුතින් එන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඉවරනකම් බලන්න. මොකද මම මේ වීඩියෝ එකේදී අපි හදාගන්න ඕන ප්‍රධානම සහ වැදගත්ම ස්කිල්ස් ගොඩක් ගැන කතා කරන්න යනවා. ප්‍රධානම ටොපික්ස් 5ක් යටතේ. කවුද සොමිලිය කියලා කියන්නේ? මොනවද අපිට අවශ්‍ය කරන ස්කිල් සෙට්? මොනවද අපි කරන්න ඕනේ ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස්, ඉන්ටර්නැෂනල් කැරියර් එකට අපි කොහොමද ප්‍රිපෙයාර් වෙන්නේ සහ අද ඉඳලා සොමිලිය කෙනෙක් වෙන්න අවශ්‍ය කරන වයින් නොලෙජ් එක හදාගන්න වැඩ කරන්නේ කොහොමද? ඉතින් මේ ප්‍රධාන මාතෘකා 5 යටතේ තමයි අද වීඩියෝ එකේදී කතා කරන්නේ. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ගොඩක් ඔයාලට ඉන්ෆෝමේටිව් වෙයි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. සොමිලිය කෙනෙක් කියලා කියන්නේ කවුද? ඇත්තටම සොමිලිය කෙනෙක් කියලා කියන්නේ වයින් එක්ස්පර්ට් කෙනෙක්. එයාට හොඳ නොලෙජ් එකක් තියෙනවා වයින් ගැන. නොලෙජ් එකක් කියලා කිව්වහම ලෝකේ දැනට තියෙන ලෝකේ ප්‍රධානම වයින් ස්ටයිල්ස් මොනවද, ග්‍රේප් වරයිටිස් කොහොමද ඒවා හදන්නේ, මොනවද ක්ලයිමැටික් කන්ඩිෂන්ස්, ඒ වගේම තමයි වයින් එක ප්‍රයිස් එකට බලපාන ප්‍රධානම ෆැක්ටර්ස් මොනවද, ඒ වගේ හැම දෙයක් ගැනම නොලෙජ් එකක් වයින් සොමිලිය කෙනෙක්ට තියෙනවා. ඒ වගේම තමයි ෆුඩ් ඇන්ඩ් වයින් පෙයාරින් එක්ස්පර්ටිස්. ඒ කියන්නේ වයින් එක ෆුඩ් එක පෙයා කරලා කොහොමද හාමනියස් එක්ස්පීරියන්ස් එකක් ඩිලිවර් කරන්න කියන මේ හැම දෙයක්ම ගැනම හොඳ බ්‍රෝඩ් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙන කෙනෙක්ට තමයි සොමිලිය කෙනෙක් කියලා කියන්නේ. එතකොට රෙස්ටොරන්ට් එකක වැඩ කරන සොමිලිය කෙනෙක් ගත්තාම එයාට හොඳ හොස්පිටැලිටි DNA එකක් තියෙනවා, හොඳ සර්විස් එක්ස්පර්ටිස් එකක් තියෙනවා සහ එක්ස්පර්ට් වයින් නොලෙජ් එකක් තියෙනවා. එතකොට සොමිලිය කෙනෙක් කියලා කියන්නේ නිකන් රෙස්ටොරන්ට් එකක ඉන්න ඕල් රවුන්ඩර් කෙනෙක් වගේ තමයි. ඉතින් එයාගේ ප්‍රධානම ඩියුටිස් ගත්තාම වයින් සිලෙක්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ සප්ලයර්ස් ලාගෙන් වයින් සිලෙක්ට් කරනකොට එයාලගේ තියෙනවා හෝල් රේන්ජ් එකක්. එතකොට ඒ රේන්ජ් එකෙන් රෙස්ටොරන්ට් එකේ තියෙන කුසින් එකට අනුව ඒ කුසින් එකට පෙයා වෙන හොඳම වර්ගයේ වයින් ඒ කස්ටමර්ගේ රේන්ජ් එකෙන් සිලෙක්ට් කරලා ඒවා රෙස්ටොරන්ට් එකට ගෙනල්ලා අපි තියෙන වයින් සෙලර්ස් වල ස්ටෝර් කරලා වයින් සෙලර් මේන්ටේන් කරලා ඒ වගේම තමයි ඊට පස්සේ වයින් ලිස්ට් අලුතෙන් හදලා ඒවට ප්‍රයිසින් හදලා ඊට පස්සේ වයින් ඇන්ඩ් ෆුඩ් පෙයාරින් මෙනියුස් ඉවෙන්ට්ස් වගේ දේවල් ඕගනයිස් කරන මේ හැම දෙයක්ම ඉන්වෝල්ව් වෙනවා මේ සොමිලිය කියන රෝල් එක. ඉතින් රෙස්ටොරන්ට් එකක ගෙස් කෙනෙක්ගේ ඩයිනින් එක්ස්පීරියන්ස් එකට ඩිරෙක්ට්ලි ඉම්පැක්ට් වෙන රෝල් එකක් තමයි මේ සොමිලිය කියලා කියන්නේ. ඒ වගේම තමයි මේක ප්‍රොෆෙෂනලි සහ ෆයිනන්ශලි රෙස්ටරෝන්ට් එකටත් ගොඩක් ඉම්පෙක්ට් වෙනවා. ඒ කියන්නේ ගෙස් කෙනෙක් ගොඩක් වෙලාවට දන්නේ නැත්නම් වයින් ගැන යාලට රෙකමෙන්ඩේෂන්ස් ගන්න පුළුවන් සොමිලියකින්. ඒතකොට සොමිලිය දෙන රෙකමෙන්ඩේෂන් එක අනුව වයින් එකේ ප්‍රයිස් එක අනුව ගෙස් ස්පෙන්ඩින් පවර් එක වෙනස් වෙනවා. ඉතින් මේකේ ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා ප්‍රොෆෙෂනලි, ෆයිනන්ශලි සහ ඕවරෝල් ගෙස් ඩයිනින් එක්ස්පීරියන්ස් එක එන්හාන්ස් කරන්න සොමිලිය රෝල් එක ගොඩක් ඉම්පැක්ට් වෙනවා. ඉතින් ඊට පස්සේ අපි බලමු සොමිලිය කෙනෙක් වෙන්න අවශ්‍ය කරන ස්කිල්ස් මොනවද. ඉතින් මේකෙදි ප්‍රධාන වශයෙන් ටෙක්නිකල් ස්කිල්ස් ඇන්ඩ් සොෆ්ට් ස්කිල්ස් කියලා අපිට දෙපැත්තක් ගන්න පුළුවන්. ඉතින් ටෙක්නිකල් ස්කිල්ස් ගත්තාම ප්‍රධානම එක තමයි වයින් නොලෙජ් එක. වයින් නොලෙජ් එක ගත්තාම අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕන මොනවද වයින් කියලා කියන්නේ. කොහොමද වයින් හදන්නේ? මොනවද ලෝකේ තියෙන ප්‍රධානම ග්‍රේප් වරයිටිස්? ඊට පස්සේ කොහොමද වයින් ග්‍රෝ කරන්නේ? විටිකල්චර්. ඊට පස්සේ වයින් එක හදන්නේ කොහොමද? ප්‍රධානම වයින් ස්ටයිල්ස් මොනවද? ඒ වගේම තමයි මේ නොලෙජ් එක විතරක් තිබිලා මදි. අපි අනිවාර්යෙන් අපි ප්‍රැක්ටිස් කරන්න ඕන, වයින් ටේස්ට් කරන්න ඕන, අපේ නෝස් පැලට් මේවා ට්‍රේන් කරන්න ඕන වයින් එකක් අයිඩෙන්ටිෆයි කරන්න. ඉතින් ඒක අපිට ඩිවලොප් කරගන්න පුළුවන් ප්‍රැක්ටිස් කරන්න අපි ඔටෝමැටිකලි අපේ මසල් මෙමරිස් ඩිවලොප් වෙනවා. ඉතින් ඒක අපේ ඔටෝමැටිකලි ඩිවලොප් වෙනවා අපි මේ දේවල් කරන්න. ඉතින් අනිත් පැත්තේදී අපිට ප්‍රැක්ටිකල් නැත්නම් සර්විස් එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕන හොඳ සොමිලිය කෙනෙක් වෙන්න නම්. එකක් තමයි අපි දැනගන්න ඕන වයින් එකක් සර්ව් කරන්නේ කොහොමද, වයින් එක ඩිකෑන්ට් කරන්නේ කොහොමද, වයින් එකට සෙට් වෙන ෆිට් වෙන ග්ලාස් වෙයර් එකක් සිලෙක්ට් කරන්නේ කොහොමද, ගෙස් කෙනෙක්ට වයින් එකක් එක්ස්ප්ලেইন කරන්නේ කොහොමද. ඒ වගේ ගොඩක් ප්‍රැක්ටිකල් ඩොමිනේටඩ් ස්කිල්ස් අපි හදා ගන්න ඕන.
අනිත් දේ තමයි බිස්නස් ඇන් සෙල් ස්කිල්ස් අනිවාර්යෙන් තියෙන්න ඕන සොමිලි කෙනෙක්ට. මොකද රෙස්ටරන්ට් එක රෙවෙනියු ග්‍රෝව් කරන්න තියෙන ලොකුම ඉම්පැක්ට් එක තමයි වයින් සේල් එක. ඉතින් සොමිලි කෙනෙක්ට මේ ස්කිල් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒකෙදි ගත්තාම අපි කොහොමද අප්සෙල් කරන්නේ, අපි කොහොමද ක්‍රොස් සෙල් කරන්නේ, ඊට පස්සේ සජෙස්ටිව් සෙල් කරන්නේ කොහොමද ෆුඩ් ඇන්ඩ් වයින් පෙයාරින් එකක් මැච් කරලා පෙයාර් එකක් කියුරේට් කරලා ගෙස්ට් කෙනෙක්ට ඒක අප්සෙල් කරන්න. ඉතින් ඒ වගේ දේවල් අනිවාර්යෙන් දැනගන්න ඕන. ඒත් එක්කම තමයි ගොඩක් මොනවද අපේ වයින් ලිස්ට් එකේ තියෙන හයි මාජින් හයි ප්‍රොෆිටබල් වයින් සහ ඒවා සිලෙක්ට් කරලා ඒවා ප්‍රොමෝට් කරන්න. ඒ වගේ ගොඩක් සේල්ස් ඇන්ඩ් බිස්නස් ස්කිල්ස් අපිට අනිවාර්යෙන් තියෙනවා. හරි, අපි දැන් බලමු මොනවද අපිට අවශ්‍ය කරන ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් සොමිලි කෙනෙක් වෙන්න. එතකොට මෙතනදී තමයි අපිට යුනිවර්සිටි ඩිග්‍රීස් ඕනේ නැහැ. අපිට හයි එඩියුකේෂනල් රික්වයර්මන්ට්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. එකම දේ තමයි වර්ල්ඩ් වයිඩ් රෙකොග්නයිස් කරන ලීඩින් කෝස් ප්‍රොවයිඩර් කෙනෙක්ගෙන් වයින් සම්බන්ධ කෝසස් කරලා තියෙනවා. ඉතින් මේකෙදි ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ WSET නැත්නම් Wines and Spirits Education Trust නැත්නම් CMS Court of Master Sommeliers, ඒ වගේම තමයි Wine Scholar Guild. මේ වගේ කෝසස් ප්‍රොවයිඩර්ස්ලා තමයි දැනට වර්ල්ඩ් වයිඩ් හොස්පිටැලිටි ප්‍රොෆෙෂනල්ස්ලා අතරේ රෙකොග්නයිස් ප්‍රොවයිඩර්ස්ලා. එතකොට ඕනෑම වයින් සොමිලිය රෝල් එකකට ජොබ් එක ඩිස්ක්‍රිප්ෂන් එක බැලුවොත් එයාලා බලන ප්‍රධානම රික්වයර්මන්ට් එකක් තමයි WSET නැත්නම් CMS කියලා කියන්නේ. ඉතින් මේකෙදි මම අද වීඩියෝ එකේදී ප්‍රධාන වශයෙන්ම කතා කරන්න යන්නේ මේ WSET ගැන. මොකද මමත් දැනට කරලා තියෙන WSET level 1, 2 and 3. එතකොට වයින් ගැන ඩීප්ලි ස්ටඩි ගන්න කැමති කෙනෙක්ට ගොඩක්ම සෙට් වෙන කෝස් ප්‍රොවයිඩර් තමයි WSET කියලා කියන්නේ. ඉතින් එයාලගේ level 1 තියෙනවා, level 2 තියෙනවා, level 3 තියෙනවා, ඊට පස්සේ ඩිප්ලෝමා level 4 තියෙනවා. ඉතින් level 1 සෙට් වෙන්නේ ගොඩක්ම බිගිනර්ස්ලාට වයින් ගැන කිසිම අයිඩියා එකක් නැති කෙනෙක්ට level 1 එන්රෝල් වෙන්න පුළුවන්. ඒකෙදි ඔයාලව ඉන්ට්‍රොඩියුස් කරනවා වයින් වර්ල්ඩ් එකට, මොනවද වයින් කියන්නේ, මොනවද ප්‍රධාන ග්‍රේප් varieties, regions, styles වගේ දේවල්. ඊට පස්සේ තමයි level 2 තියෙන්නේ. ඉතින් level 2 ඇවිල්ලා ගොඩක් ඉන්ටර්මීඩියට් ලෙවල්. එතකොට ඒකෙදි ගොඩක් ඩීප් කතා කරනවා මේ ස්ටයිල්ස්, ග්‍රේප් varieties, ඒ වගේම තමයි රීජන්ස් වගේ දේවල්. ඉතින් දැනට හොස්පිටල් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කෙනෙක් නම් ඇත්තටම level 1 කරන්නේ නැතුව level 2 වලට යන්න පුළුවන්. මොකද අපි day to day life එකේ ඕන තරම් wine orders ගන්නවා, wine serve කරනවා. ඉතින් අපිට අර foundational idea knowledge එක තියෙනවා වයින් ගැන. ඉතින් එහෙම කෙනෙක්ට කෙලින්ම level 2 කරන්න. ඊට පස්සේ තමයි level 3 තියෙන්නේ. ඉතින් level 3 ගත්තාම ගොඩක් advanced මේ level 1 and 2 වලට වඩා මේකෙදි ගොඩක් deep කතා කරනවා මේ viticulture, wine making, wine styles, ඒ වගේම තමයි regions, මේ දේවල් ගැන ගොඩක් deeply කතා කරනවා. ඉතින් ඒක තමයි දැනට highest recognized requirement එක sommelier කියන රෝල් apply කරන කෙනෙක්ට. ඊට පස්සේ තමයි level 4 diploma level තියෙන. ඉතින් මේක ගොඩක් ඇඩ්වාන්ස්. මේකෙදි ගොඩක් ඩීප් කතා කරනවා. මේකෙදි ගොඩක් සේල්ස් පැත්තේ ඉන්න අයට ගොඩක් වැදගත් කරුණු ගොඩක් කතා කරනවා මේ level 4 diploma එක. ඉතින් ඒක අවුරුදු 3ක වගේ ලොකු කාලයක් යන කෝස් එකක් සහ ඒකට අවශ්‍ය කරන ස්ටඩි රික්වයර්මන්ට්ස් ගොඩක් ඩීප්. ඒක ඇත්තටම ගොඩක් වටිනවා. ඇත්තටම level 4 කරන්න පුළුවන් නම් ඒක මාර්ම වටිනවා කැරේ. අනිත් පැත්තෙන් CMS ගත්තාම නැත්නම් Court of Master Sommeliers ගත්තාම එයාලගේ levels 3ක් තියෙනවා. Introductory level, certified level, advanced level. ඊට පස්සේ Master Sommelier. ඉතින් Master Sommelier කියන්නේ ඒක next level. ඉතින් අපිට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ මෙතනදී කතා කරන්න. ඉන්ට්‍රඩක්ටරි ලෙවල් එක ගොඩක් level 1 and 2 WSET level 1 and 2 වගේ equally යනවා. ඊට පස්සේ certified එක යනවා level 3 වගේ. නැත්නම් advanced එක තමයි level 4 නැත්නම් diploma level WSET. ඉතින් CMS ගත්තාම ගොඩක්ම beverage service නැත්නම් sommelier කෙනෙක්ට අවශ්‍ය service skills improve වෙන විදිහට තමයි focus කරලා තියෙන්නේ. මේකෙදි ගොඩක් දේවල් practical දේවල් ගැන කතා කරනවා. dedutives, tasting skills වගේ දේවල් ගැන ගොඩක් deeply කතා කරනවා CMS එකේ. ඊට පස්සේ අපිට තියෙනවා wine scholar guild වගේ කෝස. ඉතින් මේ කෝස් ප්‍රොවයිඩර්ගෙදි ප්‍රධාන වශයෙන්ම වෙන්නේ regional expertise. ඒ කියන්නේ specific regions එයාලා ගොඩක් expert deeply කතා කරනවා. for example French wine scholar, ඊට පස්සේ Italian wine scholar, Spanish wine scholar, German wine scholar, ඒ වගේ එක රටක් හෝ එක region එකක් කරන්නේ ඒක ගැන deeply කතා කරනවා මේ wine scholar guild එකේදී. ඉතින් sommelier කෙනෙක් වෙන්න බලාගෙන වයින් ගැන ස්ටඩි කරනවා නම් මම highly recommend කරන්නේ WSET. මොකද ඒක ගොඩක් accessible, හැමතැනම වගේ කෝස් කරන්න පුළුවන්. ඇත්තටම ලංකාවේදී අවාසනාවකට අපිට තාමත් කෝස් ප්‍රොවයිඩර්ස්ලා නැහැ. මම හිතන්නේ එක කෝස් ප්‍රොවයිඩර් කෙනෙක් ලංකාවේ දැනට ඉන්නේ. ඉතින් එයාගෙත් නිතරම කෝසස් නැහැ. මේවා සාමාන්‍ය අවුරුද්දකට එකපාරක් වගේ තමයි සමහර කෝස් තියෙන්නේ. ඉතින් ඒක ගොඩක් රෙයා.
ඉති වාල දැනට පිටරට වැඩ කරන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම හොයලා බලලා ළඟ තියෙන ප්‍රොවයිඩර් කෙනකින් මේ කෝස් කරගන්න. ඒක මාර වටිනවාගේ ලොන්గ్ ටර්ම් ජර්නි එකට. මොකද ලංකාවට ආවට පස්සේ අපිට ගොඩක් බාධක තියෙනවා මේ වගේ කෝස් එකක් කරගන්න. ඒ වගේම තමයි ලංකාවේදී කොස්ට් එකත් ගොඩක් වැඩි. ඉතින් මේ තුන තමයි මට ප්‍රධාන වශයෙන් එක්ස්ප්ලেইন කරන්න ඕන මොනවද මේ academic qualifications that are required for sommeliers. ඉතින් මම highly recommend කරන්නේ WSET තමයි මේ course providers ලා. හරි අපි දැන් තමයි ගොඩක්ම වැදගත් දේ කතා කරන්න යන්නේ මේ career path එක. මොන වගේ තැන්වලද අපිට මේ sommelier role එක විදියට apply කරලා වැඩ කරන්න යන්න පුළුවන්. ඉතින් දැනට ගත්තොත් ලෝකේ තියෙන leading luxury hotels and resorts brands ඒ හැම space එකකම මේ sommelier කියන role එක අනිවාර්යෙන් තියෙනවා. උදාහරණ විදියට ගත්තොත් එimhe luxury resorts hotels, fine dining restaurants, cruise ships වගේ ගොඩක් opportunities තියෙනවා internationally. ඇත්තටම ලංකාවේ අවසනාවකට අපිට තාමත් hotels වල මේ sommelier role එකට demand එකක් නැහැ. ඒක තාමත් ලංකාවේ hidden gem එකක් විදිහට තියෙන්නේ. මම හිතනවා ළඟදිම ලංකාවේ තව අවුරුදු දෙකක් වගේ තුනක් වගේ යනකොට ලංකාවේ තියෙන හැම hotel එකකම wine serve කරන හැම hotel එකකම මේ dedicated wine sommelier කෙනෙක්ව appoint කරයි කියලා අනිවාර්යෙන්. මොකද තාමත් මේ ලංකාවේ hotels වල ඕනර්ස්ලා නැත්තම් මේ මැනේජර්ස්ලා මේ පොටෙන්ෂල් එක රෝල් එකේ තියෙන පොටෙන්ෂල් එක තාම අඳුනගෙන නැහැ ඇත්තම කිව්වොත්. ඉතින් අනිවාර්යෙන් මම ගොඩක් බිලිව් කරනවා තව අවුරුදු දෙකක් හෝ තුනක් වගේ යනකොට අනිවාර්යෙන් මේ sommelier කියන රෝල් එක ලංකාවේ hotels වලට එන්ටර් වෙනවා. දැනට නම් hotel දෙක තුනක වගේ තමයි මේ රෝල් එක තියෙන්නේ. ඉතින් මේක opportunity එකක් කරගෙන ඔයාලා දැම්ම wine ගැන study කරන්න ගත්තොත් ඇත්තටම ඔයාලට හොඳ career එකක් මේ industry එකේ හදා ගන්න පුළුවන්. ඉතින් මම උදාහරණයක් විදිහට ගත්තොත් මම දැන් අවුරුදු 10ක් වගේ කාලයක් මේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරනවා. මමත් පටන් ගත්තේ වේටර් කෙනෙක් විදිහට. ඊට පස්සේ මම ඩුබායි වලට ගියා. ඊට පස්සේ එහෙදි මම වයින් ගැන ගොඩක් ස්ටඩි කරා. level 1 2 3 කරා. ඊට අමතරව මම වයින් ස්කෝලර් ගිල්ඩ් කෝස් කරා. මම ඒ වගේ කෝසස් කරේ. මම බාර්ටෙන්ඩර් කෙනෙක් විදිහට වැඩ කරන ගමන් ඊට පස්සේ මම sommelier කෙනෙක් විදිහට ඇප්ලයි කරලා තමා අන්තිමට මෝල්ඩිව්ස් වලට ගියේ. ඊට පස්සේ එහෙදි sommelier කෙනෙක් විදිහට වැඩ කරලා හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න හම්බුණා. ඒ වගේම තමයි මේ sommelier ජර්නි එකේ sommelier world එකේ ගොඩක් දේවල් මට එක්ස්ප්ලෝර් කරන්න හම්බුණා මම මෝල්ඩිව්ස් වල ඉන්නකොට. ඉතින් මම ඒකේ තියෙන පොටෙන්ෂල් එක ඒකේ තියෙන බෙනිෆිට් එක දන්න හින්දා තමයි මේ වගේ වීඩියෝස් කරලා ඔයාලව දැනුවත් කරන්නේ. මොකද ලංකාවේ හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය ඇත්තටම මේ වයින් නොලෙජ් එක ගොඩක් ඉග්නෝර් කරලා තියෙනවා. යාලා දන්නේ නැහැ මේකේ තියෙන පොටෙන්ෂල් එක. ඒකයි මේ වීඩියෝ එක බලන ඔයත් හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙක් නම් නැත්නම් එන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් වයින් නොලෙජ් එක වයින් ගැන ස්ටඩි කරන්න දැම්ම පටන් ගන්න. අපි ඊළඟට කතා කරන්න යන්නේ අපි කොහොමද අපේ රෝඩ් මැප් එක හදාගන්නේ sommelier කෙනෙක් වෙන්න කියන එක. ඉතින් ඒක තමයි මට කියන්න ඕනේ මගේ එක්ස්පීරියන්ස් එකේ මම වේටර් කෙනෙක් ඉඳලා sommelier කෙනෙක් දක්වා ආපු ගමනේ මගේ ඉගෙනගත්ත දේවල් සහ මම හඳුනාගත්ත පොටෙන්ෂල් එක තමයි මට ඔයාලට කියන්න ඕනේ. ඉතින් අපි දැන් බලමු අපි කොහොමද sommelier කෙනෙක් වෙන්න වැඩ කරන්නේ. තව අවුරුද්දක් හෝ අවුරුදු දෙකක් හෝ කාලයක් වගේ ඇතුළත කොහොමද අපි ප්ලෑන් කරලා ඒක ස්ටඩි කරන්නේ ගොඩක් කොම්ප්ලිකේට් වෙන්නේ නැති විදිහ. ඉතින් මේකෙදි ප්‍රධාන වශයෙන්ම අපි ලංකාවේ මිනිස්සු එතකොට ලංකාවේ අපිට වයින් මේකින් නැත්නම් වයින් කල්චර්ස් නැහැ. එතකොට හැම දෙයක්ම අපිට මෙමරයිස් කරන්න ඕන අපේ ඔළුවේම. එතකොට ඔයාලට අවශ්‍ය කරන වයින් ගැන ඉගෙන ගන්න අවශ්‍ය කරන ටූල්ස් නැත්නම් පොත් වගේ දේවල් ඔයාලට හොයාගන්න පුළුවන්. ඉතින් මගේ ළඟ තියෙන ගොඩක් PDFs, e-books වගේ දේවල් වයින් ගැන ඉගෙන ගන්න අවශ්‍ය කරන ඕන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා ඉල්ලන්න. මම අනිවාර්යෙන්ම ෂෙයා කරනවා ඔයාලත් එක්ක. ඉතින් ඔයාලා මේ වයින් ගැන ඉගෙන ගද්දි ඉස්සෙල්ලාම ඔයාලා ફોකස් කරන්න ඕනේ මොකද්ද විටිකල්චර් කියන්නේ. ඒ කියන්නේ වයින් ග්‍රෝ කරන්නේ කොහොමද? මොනවද ක්ලයිමේට් කන්ඩිෂන් ඒ වගේ දේවල් ගැන පොඩි අයිඩියා එකක් අරගෙන ඊට පස්සේ ප්‍රධානම ග්‍රේප් වරයිටිස් වලට යනවා. ඊට පස්සේ ස්ටයිල්ස් වලට යනවා. ඊට පස්සේ රීජන්ස් වලට යනවා. ඒ විදිහට ග්‍රැජුවලි වලට ඉන්ක්‍රීස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම highly recommend කරන්නේ WSET level 1 වගේ course එකකට prepare වෙන විදිහ ඕන තරම් YouTube වල videos තියෙනවා. ඒවා explain කරලා තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. මගේ channel එකේ තියෙන WSET level 1 level 2 full explain කරපු modules වලට explain කරපු series දෙකක් playlist දෙකක් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔයාලා slowly මේ technical skills ටික හදා ගන්න ඕන wine ගැන foundational knowledge එක හදා ගන්න. ඊට පස්සේ ඔයාලා දැනට hotel එකේ වැඩ කරන කෙනෙක් නම් ඔයාලට ඒවා apply කරන්න පුළුවන්. ඔයාලගේ practical life එකට guest කෙනෙක් ඔයාලට order එකක් දුන්නාම වෙනදා වගේ ඔය නිකම්ම order අරගෙන ගිහිල්ලා guest serve කරන්නේ නැතුව පොඩ්ඩක් professionally more aesthetic way ඔයා ගිහිල්ලා ඒක ගෙස්ට සර්ව් කරන්න වයින් එක ඕපන් කරලා ලස්සනට ඕපන් කරන්න ඒ වගේ පොඩි දේවල් ඩේලි ලයිෆ් එකට ඇප්ලයි කරලා ඔයාගේ ස්කිල්ස් ඉම්ප්‍රූව් කරගන්න. ඊට පස්සේ ඔයාලට ප්‍රොෆෙෂනල් කෝස් එකක් ගන්න පුළුවන් WSET level 1 වගේ කෝස් එකක්. ඔයාලට
ටච් එකේ ඉන්න පුළුවන් ලංකාවේ ඉන්න APPsලා නැත්නම් approved program providersලාත් එක්ක ඊට පස්සේ යාළගෙන් අහන්න පුළුවන් upcoming schedules මොනවද ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. I think ප්‍රධානම දේ self study කරලා ඔයාගේ background එක ඔයාටම හදා ගන්න පුළුවන්. අවශ්‍ය කරන කෙනෙක් ඉන්නවා ඕන වෙලාවක මයිත් එක්ක connect වෙන්න අවශ්‍ය කරන guidance ඔයාලට දෙන්න. ඉතින් ඔය ටික තමයි අද වීඩියෝ එකේදී මට ප්‍රධාන වශයෙන්ම කතා කරන්න ඕනේ සහ මේ wine sommelier කියන profession එකේ තියෙන potential එක ඔයාලට කියන්න. ඉතින් මම මේකෙදි කතා කරන්න යන්නේ ඔයාලට කොච්චර සල්ලි හම්බ කරන්න පුළුවන්ද මොනවද සල්ලි හම්බ කරන ඔයාගේ ඉන්කම්ස් වැඩි කරන දේවල් මොනවද ඒ වගේ දේවල් මම කතා කරන්න යන්නේ ඕන කෙනෙක් ඉන්නවා නම් අහන්න මට ඒවත් කියන්න. ඇත්තටම මේ waitersලා bartendersලා restaurant supervisorsලා වගේ ඒ level එකේ ඉන්න අයට වඩා ගොඩක් ඔයාලට benefit ගන්න පුළුවන් මේ sommelier කියන role එකේ හොඳ property එකකට හොඳ brand එකකට join වුණාට පස්සේ ඉතින් මේක ගොඩක් respect කරන profession එකක්. ඉතින් waitersලා වගේ bartendersලා වගේ නෙමෙයි responsibilities වෙනස් සහ ඒකේ තියෙන independence එක වෙනස්. ඉතින් ඒක ඇත්තටම කරලම තේරුම් ගන්න ඕන දෙයක්. ඉතින් මම කැමති නෑ මමත් waiter කෙනෙක් වෙලා bartender කෙනෙක් වෙලා තමයි sommelier කෙනෙක් වුණේ. එතකොට ඒ දෙකේ තියෙන benefits වෙනයි ඒකේ තියෙන nature එක වෙනයි. එතකොට sommelier කෙනෙක්ගේ තියෙන role එක වෙනස්. ඉතින් ඒ ඔක්කොගෙම benefits pros and cons හැමතැනම තියෙනවා. ඉතින් ඔය ටික තමයි මට කියන්න ඕනේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම මේ channel එකත් එක්ක රැඳිලා wine studies ගැන interest එකක් තියෙන අය නම් මොකද මම දිගටම මේ වගේ valuable videos හදනවා especially wine education simplified කරපු videos හදනවා. ගොඩක් වෙලාවට wine ගැන අපි ඉගෙන ගන්න නැති වෙන්නේ එකම හේතුවක් තමයි ඒකේ ගොඩක් complicated. ඒක ගොඩක් comprehensive. ඉතින් ඒවා මම simplify කරලා ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මගේ idea එක තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම channel එක subscribe set වෙන්න මගෙත් එක්ක channel එකත් එක්ක touch එකකින් ඔයාලගේ තියෙන ideas මයිත් එක්ක අනිවාර්යෙන් share කරන්න. ඔයාලා තියෙන ප්‍රශ්න ඔයාලා දන්න දේවල් හැමදේම මයිත් එක්ක share ගන්න. ඉතින් let's explore the world of wine together. ඉතින් මම ඔයාලා ආයෙත් හම්බ වෙනවා ඊළඟ වීඩියෝ එකේ. තියෙන හැමෝම පරිස්සමකින් ඉන්න. ජය වේවා.